චතුතේ අවේර ගිය සතියේ අපි එසරේ පාඩමක් කරා මතක ඇති ක්‍රියාපදයක් අරගෙන අවේරේ ක්‍රියාපදවල අතීතේ මම කරලා තිබුණා කලින් ඔයාලට එසරේ ක්‍රියාපදයක් අරගෙන ඒ කියන්නේ එසරේ ක්‍රියාපදවල අතීතේ තමයි අපි කරේ ගිය සතියේ අන්දාරේ කරා වෙනීරේ කරා ඒ කියන්නේ එසරේ ක්‍රියාපද දෙකක් කරන් තියෙනවා එකක් කලින් අන්දාරේ කරා යනවා කියන එක ගිය සතියේ වෙනීරේ කියන එක ගත්තා එනවා කියන එක ඒ දෙකේම අතීතේ තමයි අපි එසරෙත් එක්ක යනවා කියලා කිව්වේ මතක ඇති. ඒතර අවේරේ ක්‍රියාපද වලට අවේරේ ක්‍රියාපද ගත්තම මෙන්න මෙයාගේ මේ අවේරේ ක්‍රියාපද ගත්තම අවේරේ ක්‍රියාපද වල අතීතයේට මෙන්න මේක උදව්වට ගත්තා. කරන පුද්ගලයා මෙන්න මේ කරන පුද්ගලයා මෙයාට අයිති වෙන කොටස තමයි මේ අවේරේ ක්‍රියාපද වල අතීතයේට. ඒක මම කලින් කරා. ගිය සතියේ ඊට ඉස්සරින් සතියේ එසරේ ක්‍රියාපදවල අතීතයේ අන්දාරස එනවා අන්දාරස වෙනීරේ කියන එක එනවස යනවා කියන ක්‍රියාපද දෙක අරගෙන ඒකේ අතීතය අරගෙන මම තේරුම් කරලා දුන්නා එසරෙත් එක්ක. හරි? මම කිව්වා එසරේ ක්‍රියාපද ටිකක් අමාරු ඒක පුද්ගලයන් අනුව අතීතයේදී ක්‍රියාපදේ වෙනස් වෙනවා කියලා තේරුම් කරලා දුන්නා. වෙනීරේ අපි කියමු වෙනීරේගේ අතීතයේ වෙනූත පිරිමි කෙනෙක් නම් වෙනූත වෙනවා ආවයි කියන එක ගෑනු කෙනෙක් නම් වෙනූත වෙනවා පිරිමි ඒ කියන්නේ බහු කරනකොට වෙනූතේ විදිහට මම තේරුම් කරලා දුන්නා අන්දාරෙත් ඒ ක්‍රමයටමයි ගියේ අන්දාරේ යනවා කියන එක ගියයි කියද්දි අන්දාතෝ පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් අන්දාත බහු කරද්දි අන්දාතේ කියලා තේරුම් කරලා දුන්නා මතක ඇති හරි අද අපි අපේ පාඩම අපි කරන්න යන්නේ මේ ඉන්නවා තියෙනවා කියන පාඩම කරන්න යන්නේ. ඉන්නවා තියෙනවා. කාටද මේ තියෙන්නේ? කෙනෙක් සතුව යම් දෙයක් තියෙනවා නම් මෙන්න මෙයාව තමයි උදව්වට ගන්නෙ. අවේරේ කියන කෙනාව තමයි උදව්වට ගන්නෙ. යම් දෙයක් කෙනෙක් සතුව තියෙනවා නම් යම් තැනක දෙයක් තියෙනවා නෙමෙයි. යම් තැනක දෙයක් තියෙනවා නම් ඒක ඉස්සරෙන් යන්නේ. හරි? අපි යම් කෙනෙක් සතුව තියෙන දෙයක් කියන්නේ යන්නේ ඉන්නවා තියෙනවා. මෙයාට පෑනක් තියෙනවා. මෙයාට බල්ලෙක් ඉන්නවා. හරි ඒකයි මේ කියන්නේ මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන මේක ඇතුලේ පාඩම් දෙකක් යනවා ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් මේක ඌනෝ උන්ලා දෙන්නෙක් ඉන්නවා කමාවක් එක්ක ඒසයන් කියන එක ඒසයන් එක සමානයි මෙන්න මේක මම කලින් කරලා තියෙනවා මේ පාඩම මේක කියලා දීලා තියෙනවා ආර්ටිකල් ඉන්ද තෙර්මිනටිව් අවිනිශ්චිත පූර්ව පද වලදී මම මේක තේරුම් කරලා දීලා තියෙනවා. ඔයාලා කියලා බලන්න. ඉන්ද තෙර්මිනටිව් සහ දෙතෙර්මිනටිව් කියලා පාඩම දෙයක් කරා. මේ දෙකට යන්න. දස an මේක ද එක ලා ඉල්ලෝ කියලා වලට තේරුම් කරලා ඒක බලා ගන්න පුළුවන්. කියලා බලන්න. හරි අද අපි මෙන්න මෙයාව එකතු කරගෙන මේක සිංහලෙන් ගත්තම අල්කයන් උක් පෑනක් පොතක් පැන්සලක් කියලා කියන්නේ එක්ක හල්කා යන්න එක් පෑනක් පොතක් පැන්සලක් දුවෙක් පුතෙක් එක් කියන එක අදහස ගන්න මෙන්න මේක ඔයාලා හරි අපි කරමු මට මෙන්න මෙතන ලියලා තියෙනවා බලන්න කාස මේක කියවන කාස ගෙය ගයක්වත් ගේවත් නෙමෙයි වචනෙට ගේ කියලා ලිය ඔලිය තියාගන්න. ෆීල්ය ආකුරෙන් අවසන් වෙලා තියෙන්නේ. ආකුරෙන් අවසන් වෙලා තියෙන්නේ. ෆීල්ය දුව කියන අදහස මා එක් කේ එකට එච් අකුරක් වෙනවා ඔලුවට ගන්න. මේවා ආබීචි පාඩමේ තියෙනවා. මුල් පාඩම් වල කේ අකුරට සහ කී අකුරට එච් අකුරක් වෙනවා. මා එක් කී නා මා කියන කාර් එකක් සයිනෝ කාර් එකක් නෙමෙයි අල්කයන් શબ્ද කරන්න එපා මම ඒක තමයි දැන් කරන්නේ නේ නිකන් කාර්යය කියලා ඔළුවේ තියාගන්න සයිනෝ කියන්නේ ස්කූල් බෑග් එකකට හරි බෝර්සා කියන්නේ නිකන් සාමාන්‍ය බෑග් එකක් ගත්තම මේක සයිනෝ මම ඉස්සෙල්ලා අකුර තියෙන ඉඳලා මේක ගත්තා ස්කූල් බෑග් එක
කානේ බල්ලා ඒ අකුරෙන් අවසන් වෙලා තියෙන ඊ අකුර පේනවද? මේ ඒ මේ ආ ඒ ෆීල්ය ඔය අකුරෙන් අවසන් වෙලා තියෙන පුතෙක් පුතා කියන අදහස මේ දුව ආරංචා මම මේකනේ දොඩම් ගෙඩියකුත් ගත්තා මේක ඇතුළට දාගත්ත දොඩම් ගෙඩියක් ඒකට හේතුව තමයි වවල් අකුරකින් පටන් ගන්න. ඒ කියන්නේ වොකාල අකුරකින් පටන් ගන්න ස්ත්‍රීලිංග නාම පදයක් නිසා. හරි. පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ පාඩම් දෙකක් මේක ඇතුළේ එනවා. ඔයාලා පොඩ්ඩක් ඔළුවට ගන්න. ලේසි. මේ ලේසි කරන්නේ නේ විභාගයකදී මේක ආවොත් ඔයාලට මෙන්න මේකෙන් එකක් දාන්න කිව්වොත් ආර්ටිකල් ඉන්දිය වෙන තිබි එකක්. මෙන්න මෙතන පොඩ්ඩක් තේරුම් ගන්නයි මම මේ තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. මේක ඔළුවේ තියාගන්න. ඔයාලට පොඩ්ඩක් මේක ඕනෑම බැලුවා නම් ඔයාලට මේකට තවත් නාමපද එකතු කරගන්න පුළුවන් නම් එකතු ගත්තා නම් මෙන්න මේකට කෙලින්ම කමා දාගෙන ඔයාලට වැඩේ කරගන්න තියෙනවා. මේකට කමාවක් දැම්ම මේකට හරියන නමක් දාගෙන මෙයාට අයිති වෙන කොටස මෙන්න මේකෙන් දැම්ම. හරි අපි කරමු ඒක. හරි. මුලින්ම අලුත් ළමයි බලන්න මෙන්න මේ ටික දැන් ගොඩක් දෙනෙක් දන්නවා. පුද්ගලයන්. හරි. හරි මේක බලන්න. ඊයෝ මම අවේරෙන් යන්නේ මේකත් එක්කම යනවා. මට අයිති වෙන්නේ ඕ. ඊයෝ ඕ. තු නුඹට අයිති වෙන්නේ ආයි. නුඹට ඉන්නවා නුඹට තියෙනවා කියන්නේ මේ මට ඉන්නවා මට තියෙනවා. හරි? කියන්න උත්සාහ කරන්න. ඒව මේ තියෙන්නේ මෙන්න මේ ටික. හරි? හොඳයි. ලුයි ඔහු ඔහුට තියෙනවා ඔහුට ඉන්නවා. ලෙයි ඇයට ඉන්නවා ඇයට තියෙනවා. හරි? හරි. මේ ලෙයි කියන කෙනා ඔබ ඉදිරිපිට ඉන්න ගරුත්වයක් දෙන පුද්ගලයෙක්. අපේ පුද්ගලයන් ගත්ත දැන් අපි කියමුකෝ ડોක්ටර් කෙනෙක් ගන්න, ලෝයර් කෙනෙක් ගන්න. මෙයාට අපි ගරු කරද්දී තු කියන අදහස ගන්න. තු නුඹ කියන අදහස. එතකොට එයාට ලේ කියන අදහස ගන්න. ඔබ කියන්නේ සින්යෝරා කෙනෙකුට සින්යෝරේ කෙනෙකුට. හරි? අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා නිතරම මෙයාට අයිති වෙන තු කියන අයිති වෙන වචන කිය මේ ක්‍රියාපදේ මෙයාට අයිති වෙන කොටස හැමෝත් ඒක වරදින. ඒකෙන් වැරදි. වැරදි කියන්නේ කතාවේ කියන්නේ ලස්සනක් නෑ. හරි? ඒක කියන්නේ ගරුත්වයක් දීලා කතා කරනවා කියන්නේ. ගරුත්වයක් දෙන කෙනා ඉන්නේ මේ ලේ කියන කෙනා. ඔබ කියන කෙනා. එයාට අයිති වෙන ක්‍රියාපදයේ කොටස තමයි මෙන්න මෙතනට එන්නේ. මේක ඔළුවේ තියාගන්න ගරුත්වයක් දෙන කෙනා. මෙයාව ඉස්සරහ මුලට ගන්න ඕනි. මාන් ළඟට ගන්න ඕනි. ගන්නකොට මෙයාව එනවා මෙතෙන්ට. මෙයා මෙතෙන්ට එනවා. මෙන්න මෙතෙන්ට තු කියන එක තැනට. ඊට පස්සේ මෙයාට අයිති වෙන කොටස අපි මෙන්න මේකෙන් දාලා කතා කරනවා. හරි? ටිකක් අමාරුයි ලේසි නෑ. ටිකක් මේක පොඩ්ඩ ඔළුවට ගත්තා නම් අපිට පුළුවන් ගරුත්වයක් දෙන කෙනාට මෙන්න මෙතනින් දාන්න නැතුව මෙන්න මෙතනින් දාන්න. එයාව ගන්න ඉස්සරහට අරගෙන මෙන්න මෙතනට ක්‍රියාපදේ මෙතනට එන කොටස දාන්න. හරි? කොමස්තායි කියද්දි මෙතනින් ප්‍රශ්න කරනවා. කොමස්තා කියද්දි මෙතනින් ප්‍රශ්න කරනවා. ඔබ කියන අදහස. ගරුත්වයක් දෙන කෙනෙකුට ස්ථා මාංජා පාරලා කතා කරන්න. මෙතන ලොකු ගරුත්වයක් නැහැ. නමුත් පුද්ගලයන් ඒ කියන්නේ අඳුරන කෙනෙක් කුළුපගව කතා කරන කෙනෙක් සින්යෝර කෙනෙක් වෙන්න පුළුවන්. සින්යෝරේ කෙනෙක් වෙන්න පුළුවන්. එයාත් එක්ක සාමාන්‍ය විදිහට කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් ගරුත්වයක් දෙන කෙනෙක් කතා කරද්දී මෙන්න මේක ටිකක් ඔළුවේ තියෙන්න ඕන. ලේ කියන කෙනා. හරි. නොයි අභ්‍යාම දැන් මම තේරුම් කරලා තියලා දෙන්නේ මේක නිතරම වගේ තේරුම් කියලා දෙන දෙයක් ඔළුවට ගන්න. නොයි අභ්‍යාම අපි සතුව තියෙන්නේ. අපි සතුව තියෙන යම් දෙයක්. අභ්‍යාම අපිට ඉන්නවා පෑනක් තියෙනවා පොතක් තියෙනවා පැන්සලක් තියෙනවා දුවෙක් ඉන්නවා පුතෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. හැබැයි මම කලින් කියලා දීලා තියෙනවා ලෙඩ රෝග ප්‍රකාශ කරන්න පුළුවන්. හරි? ලෙඩ රෝග ප්‍රකාශ කරන්නේ මෙන්න මේකේ. ඒක මම කියලා දෙනවා. එක එක කියන්නේ මම කලින් මේක තේරුම් කරලා තියලා තියෙනවා. අවේර කියන්නේ මොකක්ද? ඒක තමයි දැන් මම එකින් එක අරගෙන කරන්නේ. ගිය සතියේ එසරේ පාඩමකින් අතීතයේ කරා ක්‍රියාපදවල අතීතයේ මේකේ මාසයකට වගේ උඩදී මේකේ අතීතයේ ක්‍රියාපදවල අතීතයට මේක උදව්වට අරගෙන කරා. පළවෙනි පාඩම. මේකේ පළවෙනි පාඩම කරේ අවේරේ ක්‍රියා උදව්වට අරගෙන ක්‍රියාපදවල අතීතය. ඕ මංජාතෝ පරලාතෝ කාන්තාතෝ ලවරාතෝ ලවාතෝ මතක ඇති. කෑව බිව්ව ගියා කිව්වේ නෑ. ගියා කියන්නේ ඉස්සරේ. හරි. කනෝ බොනෝ. හරි. මම ඉතින් ඉස්සරේ අවේරේ පැටලෙනවා. පැටලෙද්දී ඉස්සරේ අවේරේ ලේසි.
එසේරේ අමාරුයි. මතක ඇති. තේරුම් කරලා දීලා දිනවා. හරි. හොඳයි. නොයි අභ්‍යාම වොයි අවේතේ නුඹලා සතුව එහෙම නැත්නම් ඔයාලා සතුව පීනවා ඉන්නවා කියලා කියන්න බලන්න. ලෝරෝ මේ බලන්න මේ එච්චකුර ශබ්ද කරන්න එපා. එච්චකුර ශබ්ද කරන්න ආන්න කියලා කියන්නේ. ලෝරෝ මේ මෙන්න මේක ශබ්ද කරන්න තියෙන්නේ මේක එච්චකුර ශබ්ද කරන්න. ලෝරෝ ආන්න. හරි. මොනවද තියෙන්නේ? මෙන්න මේ ටික කියවගෙන යනවා. මෙන්න මේ ටිකට ඔයාලට දාන්න වෙන්නේ මෙන්න මෙතන ගියා. නිකන් විභාගයක් වගේ කරමු මේ. හරි මං කියනවා යෝ ෆීල්ය කියන එකට පූර්ව පදේ මෙතන මොකක් හරි දාන්න ඕනේ ඔයාලා. පූර්ව පදේ. මං කියලා දිනවා මීට කලින් ආකුරෙන් අවසන් වෙන 95%ක්ම ස්ත්‍රීලිංග නාම පද. ස්ත්‍රීලිංග නාම පද. ආකුරෙන් අවසන් වෙන. මම මේ දීලා තියෙන ස්ත්‍රීලිංග නාම පද කියලා ඔලුවට ගන්න. හරි 95% මේක. මේ 95 ස්ත්‍රීලිංග නිසා තමයි ලියලා තියෙන්නේ. ඊටු පහ මම මේකේ දාලා නැහැ. හරි ඒ නිසා මේක දැන් දන්නවා ඔයාලා මේක ස්ත්‍රීලිංග කියලා. ඒතකොට මේකේ ස්ත්‍රීලිංග එකක් තෝරන්න තියෙන්නේ. මේක එක තෝරන්න තියෙන්නේ. ඌනා උන් ඌනු. කලින් කරා මතක ඇති. ඒතකොට අපි දාන්න මෙන්න මේක. ඌනා කියන එක. ඌනා. යෝ ඌනා කාස. මට ගෙයක් තියෙනවා. යෝ ඌනා ෆීල්ය. මට දුවෙක් ඉන්නවා. දැන් අල්කයන් සද්දේ පෑනක් පොතක් පැන්සලක් අන්න. මෙන්න මෙයාව. ගෙය මෙයාව දැම්මම ගෙයක් වෙනවා. ෆීල්ය දුවෙක් වෙනවා. කාර් එකක් තියෙනවා. මට කාර් එකක් තියෙනවා. කාර් එක තින්නේ මට. හැබැයි මෙයාට එයාටත් දාන්න පුළුවන්. ඕන කෙනෙකුට මෙයාව දාන්න පුළුවන්. හරි? නුඹට ගෙයක් තියෙනවා, දුවෙක් ඉන්නවා, කාර් එකක් තියෙනවා. හරි? සයිනෝ. ඔයාලට මතක ඇති මම ඔයාලට කිව්වා Z අකුරෙන් SP S අකුර සහ ධන S ධන කොන්සොනන්ට් අකුරක්. ඒ කියන්නේ වවල් අකුරු පහ ඇර ඉතුරු අකුරකට තමයි කොන්සොනන්ට් කියලා කියන්නේ. හරි? එතකොට S අකුර ඇවිල්ලා S P S T S B. එතකොට දැන් මෙතන වවල් අකුරු නෙවෙයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ආවම මෙයාට අයිති වෙන්නේ මෙන්න මෙතනට එන කෙනාට අයිති වෙන්නේ බලන්න මෙන්න මෙයාව දාලා දැන් ඒ වගේ 20 අකුර GN මෙන්න මේ අකුරු ගත්තම SP ST SB Z GN මෙන්න මෙතනට මෙයාට තමයි අයිති වෙන්නේ. මෙන්න මෙතනට ගන්නවා. මෙන්න මේකට කෙලින් මෙන්න මෙතන දාගෙන මෙන්න මෙතනට දාගෙන මේකෙන් පටන් ගන්න ඕන වචනය ඕන නමක් ඕනම නමක් ගත්තොත් ඒක නමක් කියන්නේ නාම පදයක්. මෙන්න මේ වගේ සයිනු කියන්නේ ගමන් ස්කූල් බෑග් එක වගේ මෙන්න මේ වගේකින් මේ අකුරු දෙකකින් නේ දෙක තියෙනවා. මෙන්න මේක ඉසෙට් තව y අකුර යෝගට් එක යෝගුත් මතක ඇති. මෙන්න මේ එකකින් ගත් නමක් එනවා නම් එන්නේ මෙයාට අයිති වෙන්නේ හරි මම මේක මගන ඉසෙට් අකුර ඔය ඉසෙට් අකුර ඉසෙට් තියෙන මෙන්න මේකේ ඒ වගේම අර මම ලියපු ඒවා ටික ලියාගන්න තියාගන්න. මම මේව කරලා තියෙන්නේ කලින් ඔයාලට මතක් කිරීමක් කරේ. මෙන්න මෙයාව අයිති මෙයා මේ ඌණු කියන කෙනාව ගන්න. ට්‍රයිල් ඌණු මෙන්න මෙයා. ඒතකොට ඒ වගේ දැන් මම ලියපු ඒ වලින් යම් නමක් ආවොත් ඔයා දාන්න වෙන්නේ ඌණ කියන පදේ. ආර්ටිකල් එක දාන්න වෙන්නේ ඌණ කියන එක. ඒ මම ලියපු ඒ වලින් මාක් කරේ නමක් මෙන්න මේ වගේ ආවොත් සයින් එක. ඒතකොට ඌණ සයින්. හරි. කානේ කියන්නේ පුරුෂ ලිංග නාම පදයක්. ඒ අකුරෙන් අවසන් වුණාට බලන්න ඒ අකුරෙන් අවසන් වුණාට
ඕ අකුරෙන් අවසන් වෙනවා පුරුෂලිංග. හැබැයි ඔයාලා මතක් තියාගන්න මෙන්න මම දැන් දාපු එක ඌණ ඇවිල්ලා තින්නේ ඕ අකුරෙන්. වැරදිලා හරි මෙන්න මෙතනදී ආ අකුරෙන් වෙනස් වුණා නම් ආ අකුරෙන් එම ස්ත්‍රීලිංග නාමපදයක් වුණා නම් මෙතන දාන්නේවා. ඔයාලා ඌණ දාන්න බෑ. ඒත් ඌණමයි එන්නේ. හරි ඒත් ඌණමයි එන්නේ. රයිට්. ඒක අපි ඔයාලට මේ පාඩමට ගිහලා බැලුවා නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි දැනට මෙන්න මේක ගන්නකො. එතකොට මට මොකද්ද තියෙන්නේ? ස්කූල් බෑග් එකක් තියෙනවා. යෝ uno traino. එතකොට දැන් ස්කූල් බෑග් එකක් තියෙනවා කියලා මට විතරක්ද තියෙන්නේ නේ. මෙතන ඉන්න ඕන කෙනෙකුට තියෙනවා කියලා කියන්න පුළුවන්. හරි. පුරුෂලිංග නාමපද දෙකක් තියෙන මෙතන. පුරුෂලිංග නාම ආ අකුරෙන් අවසන් වෙන ස්ත්‍රීලිංග. ඒ අකුරෙන් සහ ඕ අකුරෙන් අවසන් වෙන පුරුෂලිංග නාම මේක ඒ අකුරෙන් අවසන් වෙන ස්ත්‍රීලිංග නාමපදයක් තියෙනවා පුරුෂලිංග නාමපදයක් තියෙනවා කියලා මම කියලා තියෙනවා. හරි. නාමපද පාඩම ඊනෝමි පාඩමට කියලා බලන්න. එතනදී දැන් මේ ඒ අකුරෙන් අවසන් වුණත් මේක පුරුෂලිංග නාමපදයක් කියලා මම මේ දැන් කරන්නේ. ඒ කියන්නේ මම දන්න නිසා බල්ලා පුරුෂලිංග නාමපදයක්. ඒ අකුරෙන් අවසන් වෙලා තියෙන්නේ. පාද්‍රේ ඒ අකුරෙන් අවසන් වෙලා තියෙන්නේ පුරුෂලිංග නාමපදයක්. මාද්‍රයාව අම්මා ස්ත්‍රීලිංග නාමය. එයා යනවා එතකොට මෙතෙන්ට. ඒ අකුරෙන් අවසන් වුණත් ස්ත්‍රීලිංග නාමපදයක්. ඒ අකුරෙන් අවසන් වුණා පුරුෂලිංග නාමපදයක්. ඒ නිසා මෙයා මෙතන තියාගත්තම මෙයාට අයිති වෙන්නේ උන් කියන කෙනා. උන් උන් කානේ බල්ලෙක් ඉන්නවා. කාටද ඉන්නේ? මට. ඕ උන් කානේ. මට පුතෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා පුතු දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා කියලා දානකොට මේක ෆීල්ලියෝ ෆීල්ලි වෙනවා. හරි බව් වෙන්න ඕන. ඕ අකුර ඉවත් වෙලා අය අකුර වෙනවා. අය අකුර දෙකක් එක ළඟට එන්නේ නැහැ. එකක් කපලා එකක් දාන්න නැහැ. නමුත් මෙන්න මේක විතර දැම්ම ෆීල්ලි වෙනවා. ෆීල්ලි ඕ අකුර අවසන් වෙලා අපි නිතරම ඕ අකුර අවසන් වෙලා ඕ අකුර ඉවත් කරලා ඕ අකුර ඉවත් කරලා අය අකුර දාන්න තමයි බව් කරගන්නේ. නමුත් මෙතන බව් කරද්දී අය අකුර දෙකක් එක ළඟ එනවා. නමුත් එකක් දාන්න මේක දැම්ම තෙති ෆීල්ඩ් එක ඇති දරුවෝ කියන එක. මෙතන දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා කියලා කියනවල ඒකට දූර වෙන්නත් පුළුවන් පුත්‍ර වෙන දූර විතරක් ඉන්නවා නම් ෆීල්ඩ් ආ අකුර අවසන් ඉවත් වෙලා ඒ අකුරවත් බව් වෙනවා. මෙයාලා ගෑනු ළමයි කියන අදහස. නමුත් ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලෝ කලවම ඉන්න ෆීල්ඩ් එක කිව්වොත් පිරිමි දෙන්නෙක් ඉන්නත් පුළුවන් පිරිමි ඉන්නත් පුළුවන් ගෑනු ළමයි ඉන්නත් පුළුවන් දෙගොල්ලොම ඉන්න පුළුවන්. හරි. එතකොට යෝ උන් කානේ මට බල්ලෙක් ඉන්නවා. යෝ උන් ෆීල්ඩියෝ පුතෙක් ඉන්නවා. නුඹට ඉන්නවා තුවයි කැමති කෙනෙක්ට මේකේ ඔයාලට තියෙන්නේ බලන්න මෙයාලා කැමති කෙනෙක්ව දාගන්න තියෙන්නේ. මේ ඔක්කොම අල්ලට දාගන්න පුළුවන්. හරි. මම මේ ආරංච කියලා එකක් දැම්මා. මේ දොඩම් ගෙඩියක් තියනවා කියන අදහස. දොඩම් ගෙඩියක්. හරි. එයාටයි තියෙන්නේ මෙන්න මේ උන් කියන එක. මොන උන්ද? මෙයාවයි තියෙන්නේ. මෙන්න මේ කමාව උඩින් එන්න ඕන. හරි. කමාව උඩින් එන්න ඕන. වවල් සකුරෙන් පටන් ගන්න. වොකාල අකුරකින්. කෙරවට අවසන් වෙලා තියෙන ආ අකුර. ආ අකුර දෙකක් එක තියෙන්නේ වෙනවා. එතකොට ආරංච ස්ත්‍රීලිංග නාමපදයක්. වවල් සකුරෙන් පටන් ගන්න වොකාල අකුරෙන් පටන් ගන්න ස්ත්‍රීලිංග නාමපදයකට මේ උන් එන්නේ. උඩින් කමාවක් එනවා. නැයි මේ කමාව වෙලා තියෙන්නේ. මෙතනට එන්නේ ඌනම තමයි. වවල් සකුර දෙකක් එක ළඟ තියෙන මෙයාව අයින් ඉවත් කරනවා. ඉවත් කරලා කමාව දානවා. ඔකයි උනේ. මා ලොකු දෙයක් උනේ නැහැ. හරි. හරි. ආරංච උන් ආරංච නමුත් ඔයාලා ඔළුවේ තියාගන්න. ඔයාලට විභාගයකදී පොඩි ඔය තියෙනවනේ ආ උණු ආ දුවේ විභාගෙ තියද්දි මෙන්න මේ වගේ දීලා අර්ථකෝලිය දාන්න කියනවා. දාන්න කියද්දී අර්ථකෝලිය ඔයාලා තේරුම් ගන්න ඕනේ. ස්ත්‍රීලිංග නාමපදයක් වවල් සකුරෙන් පටන් ගන්න තියෙන්නේ. මේ වොකාල අකුරෙන් පටන් ගන්න තියෙන්නේ. ස්ත්‍රීලිංග නාමපදයක්. ඒතොර එයාටයි තියෙන්නේ මේ උන් කමාවක් එන උන් එක දාන්න තියෙන්නේ. හරි. ස්ත්‍රීලිංග නාමපද වලට ඌණ පුරුෂලිංග නාමපද වලට උන් ඉසෙඩ් එකෙන් SB ST SB අර මං කියපු y අකුරේ ඌණ එන්න ඕනේ. මතකද?
මේවා මම කලින් ඔයාලට දීලා තියෙනවා. නමුත් මම ඔයාලට මේක දැන් දුන්නේ මෙන්න මෙයත් එක්ක ඉන්නවා තියෙනවා කියන තේරුම ගන්න ඕනාටයි මම මේ දේ කරේ. හරි. දැන් මම බලන්න මේ දෙකේ ගයක් තියෙනවා පණ නැති දේවල්. ගයක් තියෙනවා, බෑග් එකක් තියෙනවා, දොඩම් ගෙඩියක් තියෙනවා. නමුත් මෙතන බල්ලෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා. ඉන්න දේවල් සහ තියෙන දේවල් මෙන්න මේකේ යනවා කියලා ඔළුවේ තියාගන්න. තියෙන කෙනෙක් සතුව තියෙන්න ඕන. හරි? කෙනෙක් සතුව තියෙන ඕනම දෙයක් අපිට මෙයා උදව්වට අරගෙන කරන්න පුළුවන්. හරි. මම මේක එක්කෙනෙක් විතරක් ගන්නම්. අරගෙන මේක කියවගෙන යනවා. මේ ටික ඔයාලා පාඩම් කරගන්න තියෙන්නේ. ය උනා කාස මට ගෑක් තියෙනවා. ය උනා ෆීල් මට දුවෙක් ඉන්නවා. ය උනා මාක් කියන මට කාර් එකක් තියෙනවා. ය උනෝ ට්‍රයිනෝ මට ස්කූල් බෑග් එකක් තියෙනවා. ය උන් කානේ මට බල්ලෙක් ඉන්නවා. ය උන් ෆීල් මට පුතෙක් ඉන්නවා. ය උන් ආරංචා මට දොඩම් ගෙඩියක් තියෙනවා කියලා පෙන්නන්න පුළුවන්. මොකද දොඩම් ගෙඩිය ගත්තේ මේ වගේ ඔයාලට තියෙන්නේ මේ වවල්ස් එකනේ පටන් ගන්න ඉස්සෙල්ලා නාමපද තියෙන නාමපද ටික ලියාගෙන මෙයාව දාගන්න. හරි? පුරුෂ ලිංගය වලට මෙයාව දාගන්න. මේ මම අර කියපු නම් අකුරු වලින් පටන් ගන්න වලට මෙන්න මෙයාව දාගන්න. ඉස්සෙල්ලා නාමපද වලට මෙන්න මෙයාව දාගන්න. අර 100ට පාග පොඩි වෙනසක් තියෙනවා. මම කලින් තේරුම් කරලා දීලා තියෙනවා. ඒවා මෙතනට එකතු කරගන්න එපා. ඔයාලට තියෙන්නේ මෙන්න මේකෙන් මේකට විතරක් අයිති වෙන නාමපද ටිකක් අරගෙන ඔයාලා වැඩේ කරගන්න තියෙන්නේ. හරි. මම හිතනවා ඔයාලට මේක තේරුණායි කියලා. ඔයාලට මේකෙන් මොනවාරි කරගන්න පුළුවන්. පොඩි දෙයක් කර ඔලුවට ගන්න පුළුවන්. නිතර මතක් තියාගන්න මෙන්න මේ ටික. අල්කයන්ව શબ્ද කරන්න. පෑනක් පොතක් පැන්සලක් දුවෙක් පුතෙක් බහුව කරනකොට ටිකක් මේක දාන්න බෑ. උතන මතක් තියාගන්න. මෙතනදී 2 3 4 දාගෙන මෙතනින් වෙනස් වෙන්න ඕන කෙරවල අකුරු. කාසේ හරි. කානේ මෙතනට ගන්න. කානේ සයිනි ෆීලි ලරංචේ හරි. ඒ විදිහට මේක කෙරවලදී වෙනස් වෙනවා. මෙතනදී 2 3 වෙනස් වෙන්න ඕන බහුව කරද්දී. හරි. එක්කෙනෙක්ින්ද තමයි පෑනක් පොතක් පැන්සලට තමයි මෙන්න මේක එන්නේ. ඔලුවට ගන්න. හරි මම හිතනවා ඔයාලා මොනවාරි මේක ඉගෙන ගන්නේ කියලා. අපි ලබන සතියේ තව ලස්සන පාඩමක් හම්බෙමු. තමයි අවරේම කරන්න උත්සාහයක් ගන්නම්. එහෙම නැත්නම් චෙච්චිස් වෙන පාඩම වගේ දෙයාරිස් දෙයාරා කියන පාඩම කරන්න ගමු. එතකොට ඒ කියන්නේ එසෙයි. හරි. චාଓ තුතේ.